අයිබෝන් මගේ යාළුවෝ හැමදෙනාටම ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා මැද පෙරදිග අරාබි channel එකට. ඉතින් ඔන්න යාළුවනේ මම අදත් අරන් ආවා මැද පෙරදිග රටවල් වලට එන්න බලාපොරොත්තු වෙන අයට සහ දැනට ඇවිල්ලා වැඩ කරන අයට වැදගත් වෙන අරාබි වචන කිහිපයක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න මතක් කරන්න එපා. ඒ වගේම තමයි like එකක් දාන්න comment එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් තවත් කෙනෙකුට බලන්න මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපි යන් අපේ වීඩියෝ එකට. කවුද කීවේ වාඩි වෙන්න? කවුද කිව්වේ වාඩි වෙන්න? මින්ගුල් ඉජ්ලිස්. මින්ගුල් ඉජ්ලිස්. කවුද කිව්වේ වාඩි වෙන්න? මින්ගුල් ඉජ්ලිස්. මින් කියන්නේ කවුද? ගුල් කියන්නේ කීවේ කියනවා ඒක. ඉජ්ලිස් කියන්නේ වාඩි වෙන්න කියන එක. කවුද කිව්වේ වාඩි වෙන්න? මින්ගුල් ඉජ්ලිස්. කවද්ද නිවාඩු යන්නේ? කවද්ද නිවාඩු යන්නේ? ඒ කියන්නේ අපි වැකේෂන් යන්නේ කවද්ද කියලා අහන එක. මිතරෝ සෆර්. සෆර් කියන්නේ ට්‍රැවල් කරනවා. ඒ වගේ එකක් තමයි සෆර් කියන්නේ. මිතරෝ සෆර්. කවද්ද නිවාඩු යන්නේ? එහෙම නැත්නම් කවදවා ට්‍රැවල් කරන්න කියන එක තමයි එතනින් කියන්නේ. කෑම කෑවට පස්සේ. කෑම කෑවට පස්සේ. බාදෙන් අකිල්. බාදෙන් අකිල්. කෑම කෑවට පස්සේ. බාදෙන් අකිල්. හැමෝම හොඳින්. හැමෝම හොඳින්. කුල්ලු කුවයිස්. කුල්ලු කුවයිස්. එහෙම නැතිනම් කුල්ලු තමාම්. කුල්ලු සේන්. ඒ වගේ කියන්න පුළුවන්. කුල්ලු කුවයිස්, කුල්ලු තමාම්, කුල්ලු සේන් කියලා කියන්නත් පුළුවන්. මට තේරුණා. මට තේරුණා. පැහැම් ආනා. පැහැම් ආනා. මට තේරුණා. පැහැම් ආනා. දුවත් එක්ක යන්න. රෝ සවා සවා බින්ති. රෝ සවා සවා බින්ති. එහි තේරුම මොකද්ද? එහි තේරුම මොකද්ද? මදා යානි හාදා. මදා යානි හාදා. එහි තේරුම මොකද්ද? ඒක නෙමෙයි අනික. ඒක නෙමෙයි අනික. මොහාදා තානි. මොහාදා තානි. මො කියන්නේ නෙමෙයි කියන එක. මොහාදා තානි. ඒක නෙමෙයි අනික. සමහර විට එයි. සමහර විට එයි. මුම්කින් ඊජි. මුම්කින් ඊජි. සමහර විට එයි. මුම්කින් ඊජි. වැරදි කරන්න එපා. වැරදි කරන්න එපා. මාපි සව්වි ගලත්. මාපි සව්වි ගලත්. එහෙම නැත්නම් මා සව්වි ගලත් කියලා කියන්නත් පුළුවන්. මාපි සව්වි ගලත්, මා සව්වි ගලත් කියලා කියන්නත් පුළුවන්. ගොඩක් ගඳයි. ගොඩක් ගඳයි. කතීර් රීහා. කතීර් රීහා. ෂියාදා කියලා කියන්නත් පුළුවන්. කතීර් රීහා. මේක හරිද? මේක හරිද? ඇදල්ලා හාදි. ඇදල්ලා හාදි. ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි අරාබි වචන එකතු කරලා වාක්‍ය හදලා අරාබි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ගිහිල්ලා එන්නම් වීඩියෝ එක අරගෙන කල්ලා ඔයාලට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.